කෝදීයනි මාර්තා ඔයා කොහෙද ගියේ මට එන්න කියලා. ඔහු සීනුව නාද කර විනාඩි 5ක් ගෙවී යනතුරුත් කවුරුවත් නිවසේ දොර නොඇරියයින් කෝපයට පත් ජොනතන් යළිත් සූදානම් වූයේ විදුලි සීනුව නාද කිරීමටය. නමුත් මෙවර නිවස තුළින් කවුරුන් හෝ දොර අරින හඬ ඇසුණු හෙයින් ඔහු කාලයට ඉඩදී දොර ඇරෙන තුරු බලා සිටියේය. දොර අරන ලද්දේ ඔහුගේ හිතවතිය වූ මාර්තාය. එනමුත් සුදු බැන්ඩේජ් වලින් ඇගේ මුළු සිරුරම වෙලා ඇති අයුරු දුටු ඔහු කෙතරම් කලබලේ වූයේ දෙයත් ඔහුගේ දෑත් ඉබේම නතර වූයේ ඇගේ උරහිස් මතය. ඇයි මාර්තමේ මොකක්ද වුණේ ඔයාට? එන්න ජෝන් ඇතුළට. බොහෝ කලකින් දුටු තම හිතවතාගේ මුවින් පිට වුණු එම ලෙන්ගතු වදන්වලට පිළිතුරු දීමට තරම් උනන්දු වූ ඇය ඉතා දුඹල හඬකින් ඔහුට නිවස තුළට ආරාධනා කළාය. ඇගේ එම ආරාධනාව හිසවනා පිළිගත් ඔහු ඇය පිටුපසින් නිවස තුළට පිවිසුනේ කේට්ව උස් හඬින් තමා ළඟට කැඳවමිනි. කේට් එන්න ඇතුළට. ඔහුගේ හඬ ඇසෙන විට කේට් සිටියේ මාර්තාගේ රෝස පාත්තියේ පිරිස්සමිනි. රෝස පාත්තිය හැඩ කරමින් එහි පිපී තිබූ රෝස මලක් හා ඔට්ටු වෙමිනි. නමුත් සිය පියාගේ හඬට අවනත වූ ඇය වහා රෝස මල අතහැර නිවස තුළට දිව ගියද මාර්තාගේ නිවස තුළදී ඇගේ හිතට දැනුනේ කියාගත නොහැකි අන්දමේ සබකුවලයකි. මාර්තා යන නම ඇයට බොහෝ හුරුය. නමුත් මේ කේට් ඇගේ නිවසට පැමිණි ප්‍රථම වතාවය. ඉතා සුන්දරම නිමවා ඇති ඇගේ නිවස දෙස උවමනාවෙන් එක්වරක් බැලූ කේට් තමා පිය කරන මාර්තා නැන්දා දෙස බැලුවාය. රන් පැහැති කෙටි කෙස් කළඹකිනුත් නිල් පැහැති දෑසකිනුත් හෙබි ඇගේ මුව මත රැඳී ඇති සහනශීලී සිනාව ඇගේ නෙත ගැටුණු වහා කේට්ගේ හිතේ මෙතෙක් වේලාවක් වූ අසහනශීලී බව කොහෙන්දෝ අතුරුදන්ව ගිය බවක් ඇයට දැනුනි. කොහොමද කේට්? මම මාර්තා. හායි මම කේට්. ඇය ඇසූ පැනයට ඉතා විනීතව පිළිතුරු දුන් කේට් ඇයට සුරත පෑවිට සුන්දරව සිනාසුණු මාර්තා ඇගේ අත පිළිගත්තේ ඉතා සතුටිනි. මම දන්නවා කේට්. මොකද ඔයාගේ තාත්තා ඔයාව වඩාගන්නත් ඉස්සෙල්ලා මම ඔයාව වඩාගත්තේ. මාර්තාගේ මුවින් පිටවුණු එම වදන්වල කේට්ගේ හිතට එක් කළේ ලැජ්ජාවකි. එවිට ලැජ්ජාවෙන් රතුණු ඇගේ එක් කොපුලක් සිපගත් දයාබර මාර්තා කේට්ගේ පියා සමග දීර්ඝ කතා බහකට අවතීර්ණ වූ බැවින් ඔවුන්ගෙන් මිදුණු කේට් මාර්තාගේ නිවසේ සිරි නරඹන්නට වූවාය. කේට් මාර්තාගේ ඡායාරූප එකතුව නරඹන්නට පටන් ගත්තේ ඇය මාර්තාගේ සාලේ වූ සුන්දරත්වය විඳ නිම කළාට පසුවය. ඉතාමත් ප්‍රීතිමත් වූ විවිධ ඡායාරූපයන්ගෙන් සැඳුම්ලත් එම ඡායාරූප එකතුව නරඹමින් සිටි කේට් එක්වරම දොර දෙස බැලුවාය. ඒ කවුරුන් හෝ දොර අරින හඬ ඇයට ඇසුණ හේිනි. අරින ලද දොර තුලින් නිවසට පිවිසමින් සිටියේ කොල්ලන් දෙදෙනෙකි. මොහොතකින් ඔවුන් මාර්තාගේ වැඩිමහල් පුතුන් දෙදෙනා බව කියන්නට දැනගත් කේට් ඔවුන්ට සිනහවකින් සංග්‍රහ කර නැවතත් ඡායාරූප එකතුව වෙතට හිස නැඹුරු කරගත්තාය. රෝජර් ඔයා ජිල් එක්ක පිරිසිදුලා ඇවිත් කේට් එකතු වෙන්න. ඔවුන් දුටු මාර්තා ඔවුන්ගෙන් එකෙකුට එසේ පැවසූ විට හොඳයි අම්මා කිව් ඔහු දෙදෙනම නිවස තුළට වැඩ අතුරුදන් වූවෝය. නමුත් මොහොතකින් ඔවුන් කේට්ටා එකතු වූයේ තම මවට ඔවුන් වූ පොරොන්දුව ඉටු කරන්නට අමතක නොකරමිනි. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දරුවා වූයේ රෝජර්ය. වයස අවුරුදු 15ක් පමණ වූ හෙතෙම නිල් දෑසක් හා පිදුරු පැහැති කෙස් කළඹකිනුත් හෙබි වූවාසේම ඔහු සිය මවසේම බොහෝ සුහදශීලී අයෙකුද විය. නමුත් ඔහුගේ සොයුරා වූ ජිල් ඊටත් වඩා හාස්පසින්ම වෙනස් විය. ඔහුගේ කෙටි කෙස් වැටිය කේට්ගේ හිස කෙස්වල පැහැයම ගත් අතර ඔහුට අලු පැහැයට හුරු බලල් දෑසක් තිබුණේය. රෝජර් තුලින් මෙන්ම ඔහු තුලිනුත්
පියමනාපශීලී බවක් පළවුවද ඔහු තරමක කුලෑටු අයක කියන්නට කේට් සුළු මොහොතකින් තේරුම් ගත්තාය. සිය දෙමාපියන්ගේ කතාබහට බාධා නොකළ ඔවුන් මිදුලට වී බාස්කට් බෝල් සෙල්ලම් කරන්නට වූවෝය. බාස්කට් බෝලයක් ප්‍රථම වරට අතින් අල්ලන ලද කේට්ට එය නවම අත්දැකීමක් වුවද ඇය සුළු මොහොතක් ගතවන විට ක්‍රීඩාවට හුරු වූවාය. කොල්ලන් දෙදෙනා හා හතිවැටෙන තුරු සෙල්ලම් කළ ඇයට ඔවුන්ව වටකරගත් බිම්කරුවල ගැන වගක්වත් නොනාය. කේට්, ඔයා හොඳට බාස්කට් බෝල් සෙල්ලම් කරනවනේ. කේට් බාස්කට් බෝල් සෙල්ලම් කරන විලාසය පිළිබඳ පැහැදී සිටි ජිල් සෙල්ලම් කිරීම පසල කළා. බිම ඉඳගනිමින් පැවසූ විට කේට් සිනාසුනාය. ස්තුතියි ඔයාට. ඒත් ඔයා පිළිගනිත් දන්නේ. මේ මම බාස්කට් බෝල් සෙල්ලම් කරන පළවෙනි පාර. කේට්ගේ මුවින් පිටු වූ එම වදන් පෙළ සැබවින්ම කොල්ලන්ට විශ්වාස කළ නොහැක්කක් විය. ඔවුන් හා මෙතෙක් වේලා ශූර ලෙසින් බාස්කට් බෝල් සෙල්ලම් කළ මය එම ක්‍රීඩාව කරන පළමු වතාවමය. ඒනම් කිසි විටකත් විය නොහැකි දෙයකි. පාසලේ බාස්කට් බෝල් කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන ඔවුන් දෙදෙනාටත් වඩා එම ක්‍රීඩාවට දස්කම් පාන ඇය කියන එම වදන් පිළිගැනීමට මැලි වූ ජිල්, ඒකනම් වෙන්න බැරි දෙයක්. ඔයා හොඳට සෙල්ලම් කරනවානේ. මට නම් හිතාගන්න බෑ ඔයා මේ බාස්කට් බෝල් සෙල්ලම් කරන පළමු වතාව කියලා. ජිල්, හරි කේට්. අපි නම් ඉස්කෝලේ බාස්කට් බෝල් ටීම් එකකට ඉන්නවා. මෙවර ඉඳ සිටි තැනින් නැගී සිටි රෝජර් පැවසූ විට ජිලුත් ඔහු අනුගමනය කළේය. කේට්, අපි යමු අප සෙල්ලම් පුරුදු වෙන තැන බලන්න. සෙල්ලම් කිරීමෙන් මේ වන විටත් හොඳටම මහන්සි වී සිටි ජිල්ට තම නිවසට ගොස් විවේක ගැනීමට උවමනාවක් වුවත් එම අදහස යටපත් කරමින් තම හිතට නව අදහස ඔහු තම සගයින්ට ඉදිරිපත් කළ විට කේට් කැමැත්තෙන්ම එම අදහස පිළිගත්තාය. ඒ ඇයට තම නව මිතුරන් දෙදෙනා ක්‍රීඩා පුරුදු වන ස්ථානය නැරඹීමට අවශ්‍ය වූ නිසාය. ජිල්ගේ අදහසට කේට්ගේ අනුමැතිය ලැබුණු විට කොල්ලන් දෙදෙන ඇයව රැගෙන ගියේ ඇගේ පරණ නිවස වෙතටය. ඇය නොදන්නවා වුවද ඇගේ පියා විසින් හැරදමා ගිය එම නිවස තාමත් හොඳ මට්ටමක පැවතුණි. දසවසරක් තිස්සේ අවුවැසි වලින් පීඩා විඳි නිවස කවුරුන් හෝ ජීවත් වෙනවැයි පැවසිය හැකි මට්ටමක පැවතුණි. නමුත් එම නිවසේ කවුරුත් ජීවත් නොවන බවක් රෝජර් පැවසූ හෙයින් කේට් ඔවුන් දෙදෙනා හා සෙල්ලමට වැටුණේ සතුටිනි. ගණනක් සතුටින් සෙල්ලම් කරමින් සිටි ඔවුන්ගෙන් ජිල්, කේට් විසින් තමා අතට එවන ලද බෝලය එක්වරම උඩට විසිකරුවේ සතුටිනි. නමුත් ඔහු නොසිතූ තරම් උඩකට ගිය බෝලය මේ වෙන විටත් ඔවුන්ව වටකරගෙන තිබූ අඳුර මැදින් ගොස් වෙන තැනකට වැටුණේය. හරිනේ ජිල්. දැන් සෙල්ලම් කිරිල්ල කෙසේ වෙතත් අපිට බෝලය හොයන්න වෙනවා. මේ අඳුර අතරින් බෝලය හොයන්නට සිදුවන බව දත් රෝජර් හෝපෙන් දත්මිටි කමින් කීවේය. අනික තම සොයුරා ගැන ඔහුට එවෙලේ උපන්නේ කෝපයකි. දැන් බෝලය නැමැතිව ගෙදර යාමට නොහැක. බෝලය නැමැති බව දැනුතින් සිය මවට පිළිතුරු බැඳීමට ඔහු සූදානමින් සිටිය යුතුය. ඇයි මට බනින්නේ? ඔයා අතිනුත් බෝලය නැති වෙලා තියෙනවා කලින්. ඔහුගේ සරයෙන් කෝපයට පත් ජිල් තම සොයුරා හා සටනකට සූදානම් වෙමින් කීවේය. ඒත් මම ඔයාට දැන් කිව්වේ නෑ බෝලි උඩ දාන්න. පෙරටත් වඩා රෝජර්ගේ වදන් මෙවර දැඩි බවක් උසලද්දී තව සුළු මොහොතකින් ඔවුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වන බව වටහාගත් කේට් ඔවුන් දෙදෙනා අතරට වැදුනේ මෙසේ පවසන්නටද අමතක නොකරමිනි. දැන් ඔයාලා රණ්ඩු වෙලා වැඩක් නෑ. එන්න ඔයාලා මාත් එක්ක බෝලේ හොයන්න. බෝලේ සිදුවීම නිසා ගසා ගැනීමට තරම් කෝපයක් සොයුරන් දෙදෙනා තුළ වුවද තම ආගන්තුක මිතුරිය හමුවේ එසේ කළ නොහැකි වූ බැවින් එකිනෙකා දෙස රවා බැලූ ඔවුනොවුන් බෝලය සොයා ඉදිරියට ඇදෙන දැරිය හා එක්වූය. පිරිමි ළමුන් දෙදෙනා බෝලය සොයමින් සිටි ඔවුන් පාර නිවසේ පිටුපසට සංක්‍රමණය වූයේ ඔවුන්ටත් නොදැනීමය. නමුත් අවසානයේ ඔවුන්ට හමු විය. අන්න ඔයාලගේ බෝලේ. ප්‍රථමයෙන් බෝලේ දුටු කේට්ගේ මුවින් එම වදන් පිටවනවා සමග කොල්ලන් දෙදෙන ඈත් පෙරලාගෙන බෝලය දෙසට දිව යන්නට වූය. නමුත් රෝජර්ට වඩා වේගවත් වූ ජිල් වහා තිබූ තැනින් එම බෝලය ඩැහැගනිද්දී කේට් තෙමින් වද ලං වූයේ කොල්ලන් දෙදෙනා වෙතට වුවත්
ඒ තම මගේ සොහොන් කොත අසලට කියන්නට ඇය නොදැන සිටියාය. ඇයට ස්තුතියි කේක් අපේ බෝලේ හොයාගත්තාට. තමාගෙත් තම සොයුරාගෙත් පණමෙන් වූ වටිනා බෝලය පපුවට තුරුල් කරගත් ජිල් කියාගත නොහැකි සතුටකින් ස්තුති කරන විට කොහෙන්දෝ සිට එතැනට හමා ආ හුළං ධාරාවක් එහි පසෙක සොහොන මත වූ වියලි කොළතොගේ දසත විසිරුවා හැරියේය. ළමුන් තිදෙනාගේ මුල් සර්වාංගයම නහවා හරිමින් වැස්සක් මෙන් කඩා වැටුණු කොළතොගේ කේට් මතට පතිත වූයේ කුඩා දැරිය බීතියට පත් කරමිනි. එහෙත් මේ අන්ධකාරය ඊට බාධාවකි. මේ වෙලාව තමයි මට හිතෙන්නේ මට ආලෝකය ලබා ගන්න පුළුවන් කුසලතාවයක් තිබුණා නම් හොඳයි කියලා. හිතේ වූ නොසන්සුන්තාවයත් සමග තම හිතට එම අදහස වදන් බවට පත් නොකළ ඇය තම ගෙලේ වූ මාල පෙත්ත පිරිමදින්නට වූයේ දැස් පියාගෙනය. හිතේ වූ නොසන්සුන්තාවය මගහැරෙන තෙක් මාල පෙත්ත පිරිමැදී ඇය සුළු මොහොතකට පෙර දැස් හැර බැලුවාය. එවිට තමාට යම්කිසි වෙනසක් දැනෙන්නට වූ බැවින් ඇය තරමක් ඒ පිළිබඳ උනන්දු වූවාය. එහෙත් මොහොතක් ගතවන තුරුම ඇයට ඒ ගැන සිතා ගැනීමට නොහැකි වූවාය. දෙයියනේ